ඔයාගේ බිස්නස් එකට ටියුෂන් ක්ලාස් එකට ලංකාවටම පේන්න ලස්සන AI වීඩියෝ දැන්වීමක් හදාගන්න දැන් අමතන්න. දැන් මෙහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ සමාජ මාධ්‍ය ජාලවල යන දේවල් හරිද? මතීෂ පදිනට කෝටි 18ක් හම්බුණා IPL වලට වෙන්දේසිය ලැබිලා තියෙනවා. ඉතින් මතීෂ පදින රෝසමලක් වගේ කකුල මේ වෙලා තියෙනවා. මතීෂ පදිනගේ වළඳු හතරංගගේ කකුල මේ වෙලා තියෙනවා රෝසමලක් වගේ. ඉතින් රෝසමල් දෙක ඔහොම ඉන්න දීලා දැන් කැඳවන්න අනුමැතිය ලැබිලා තියෙනවා කියලා වාර්තා වෙනවා සමාජ මාධ්‍ය උඩගත කරුණු. අපිට දිල්ෂාන් මදුශංකර කියලා කියන්නේ විරාට් කොහ්ලිවත් දනගස්සපු අපි ඒෂියන් කප් එකේදී ජයග්‍රහණය කරගෙන ගියපු සුපිරිම ක්‍රීඩකයෙක් හොඳ වේග පන්දු යවන්නේ. දිල්ෂාන් මදුශංකර මේ සංජිතියේ නැති එක ගැනත් අපි පහුගිය දවස්වල කතා කරා අයියකෝ මේ මනුස්සයාට කොල්ලට chance එකක් දෙන්නේ නැත්තේ කියලා කිසිම එකකින්. හරිද? එතකොට ඔන්න දිල්ෂාන් මදුශංකරව නැවත කැඳවන්න අනුමැතිය ලැබිලා තියෙනවලු. ඇත්තටම හොඳයි ඒක මම නම් කියන්නේ. මතීෂ පදිරණත් ඉන්න ඕනේ. ඉතින් මතීෂ පදිරණ හිතා ගන්න බෑ මට නම් ඒක ඔයාලගේම කමෙන්ට් කරන්න මේ වගේ ලෝක සම්තරංගවලදී මේගොල්ලෝ මෙච්චර ඉඳලා IPL LPL ගහද්දි කිසිම අවුලක් නැහැ. කිසිම දවසක IPL එකක් ගහද්දි රිජෙක්ට් මේ ගිහිලා තියෙනවද ගෙදර ගිහිලා තියෙනවද අවුලක් කියලා කියලා මගේ කකුල අවුල් මම යනවා කියලා නැහැ නේ කවුරුවත් නැහැ නේද? ඉතින් මේ වගේම යන්නේ ඇයි කියලා හිතා ගන්නත් අමාරුයි. ඉතින් ඔබටත් මේක හිතන අදහස පහදින් දක්වන්න අනිවාර්යයෙන්ම කමෙන්ට් වලින් අපි ඒක බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ තියෙන අදහස මේ ක්‍රිකට් වල තියෙන ඇත්ත දේවල් මිනිස්සු විසින්ම එලිට ගන්න ඕනේ. ඒට අරගෙන අපි සමාජයට පෙන්නන්න ඕනේ. ඉතින් ඔබටත් මේක හිතන අදහස පහදින් දක්වන්න අමතක කරන්න එපා. ඔයාගේ බිස්නස් එකට ටියුෂන් ක්ලාස් එකට ලංකාවටම පේන්න ලස්සන AI වීඩියෝ දැන්වීමක් හදාගන්න දැන් අමතන්න.